සියලු දෙනාට තෙරුවන් සරණයි. සුපුරුදු පරිදි අද දවසේදීත් අපි අපේ pāli භාෂාව තරණ පුස්තකයේ සාකච්ඡා කිරීමටයි සූදානම් වන්නේ. ඉතින් අපි කවුරුත් ප්‍රථමයෙන්ම ධර්ම ගෞරවයෙන් යුක්තව තෙවරක් নমස්කාරය සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි. එතකොට අපි මේ දවස්වල පාලි භාෂාව තරණයේ පොතේ මුල්ම කොටස් තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. අපි ඊයේ දවසේදී අභ්‍යාසාංක 1 පළවෙනි කොටස සාකච්ඡා කරන්නට යෙදුණා. අද දවසේදී සාකච්ඡා කරන්නට තියෙන්නේ ඒ අභ්‍යාසාංක 1ේම දෙවෙනි කොටස. ඒ කියන්නේ පාලියට නැගිය යුතු කියන කොටස. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම පාලියේ තියෙන එකක් සිංහලයට පරිවර්තනය කරනවා කියන එක බොහෝමත්ම පහසුයි. ඒක අපි සාමාන්‍යයෙන් කියන්නේ ඕන භාෂාවක කෙනෙක්ට දල වශයෙන් සරල අවබෝධයක් සරල දැනීමක් තියෙන කෙනෙක්ට ඒක කොහොම හරි කරලා කරගන්න පුළුවන්. අමාරු දේ සිංහල භාෂාවේ තියෙන එක පාලියට පරිවර්තනය කරන්න. ඉතින් අපි අවුරුදු ගාණක් පොත්පත් උගන්වලාම දන්නවා පාලිය එක සිංහලයට බොහොම හොඳට පරිවර්තනය කරන අය සිංහල එක පාලියට පරිවර්තනය කරන්න ගියාම බොහෝ තැන්වල ඉඩ වෙනවා. ඉතින් ඒකත් පුහුණුවෙන්ම තමයි හැදෙන්නේ. අත්හැරලා දාලා හරියන්නේ නැහැ. පුහුණුව තුළින්ම අභ්‍යාස කිරීමෙන්ම තමයි ඒක හදාගන්න තියෙන්නේ. ඒ නිසා අපි අභ්‍යාස වලට අවධානය යොමු කරමින් පාඩම ඉදිරියට කරගෙන යමු. ඔව් මම හිතනවා දැන් හැමෝටම පාඩම අභ්‍යාස ටික පේනවා ඇති කියලා. පාඩියට නැගිය යුතු. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් මෙන්න මේක තමයි අභ්‍යාසය. අභ්‍යාසාංක 1. අපිට ඒකට සාකච්ඡා කරන්න තියෙන්නේ මෙන්න මේ කොටස. පාලියට නැගිය යුතු කියන කොටස. ඉතින් ඒක අපි මේ වම් අත පැත්තේ Word file එකේ type කරලා තියෙනවා. ඉස්සරහට කරගෙන යන්නට. මම අර කියන short note එක ළඟින් තියාගන්න. එතකොට ලේසි නිසා. හොඳයි. මොන බලන්න පළවෙනි එක දෙවියාගේ කියලා තියෙනවා. දෙවියාගේ කියලා ගත්තෙන් පස්සේ ඒක පුරුෂ શબ્ද යනුව ගත්තොත් මොකක් වගේද අයිතියක් හඟවන එකක් නේ තියෙන්නේ. එතකොට පුරුෂයාගේ කියලානේ තියෙන්නේ. ඒතර පුරුෂයාගේ කියලා වැටෙන්නේ මොන විභක්තියේද? චට්ටි විභක්ති ඒක වචන. මේ තියෙන්නේ මෙන්න මෙතන පුරුෂයාගේ කියලා දාලා. පුරුෂයාගේ කියලා මේ මෙතන දාලා තියෙන්නේ. එතකොට පුරිසස්ස කියලා තමයි ඉන්න ඕනේ. එහෙනම් දෙවියාගේ කියලා කියන්නේ මොන විභක්තියද? චට්ටි විභක්ති ඒක වචන. එතකොට ඒකේ තේරුම එන්න ඕනේ කොහොමද? පාලි පරිවර්තනේ තේරුම මේ පාලි පරිවර්තනය පුරිසස්ස කියනවා වගේ දෙවියාට අපි හඳුන්වන්නේ දේව කියන શબ્දයෙන්. ඒකේ චට්ටි විභක්ති ඒක වචනේ මොකක්ද එතකොට? දේවස්ස. දේවස්ස කියන එක තමයි උත්තරේ එන්න ඕනේ. මොන මම මේක නිල් පාටින් පාට කරනවා. ඔය පේන නිල් පාටට ඒක තමයි. හරි. අපි යන් ඊට පස්සේ දෙවෙනි එකට. දෙවෙනි එක මිනිසුන් කෙරෙහි කියන එක. මිනිසුන් කෙරෙහි කියන එක තමයි දෙවෙනි එක. එතකොට කෙරෙහි කියන අර්ථය. කෙරෙහි කියන අර්ථයේ තියෙන මොකේද? කෙරෙහි තියෙන ආධාරාර්ථයනේ තියෙන්නේ. එතකොට සත්ත්මී විභක්ති තමයි එන්නට ඕනේ. ඒකෙත් ඒක වචනද බහු වචනද? මිනිසුන් කෙරෙහි කියලා කිව්වහම බහු වචන. පුරුෂයන් කෙරෙහි කිව්වා වගේනේ මෙන්න මේ තැන්වල මේ highlight කරේ. එතකොට සත්ත්මී විභක්ති බහු වචන තමයි එන්නේ. සත්ත්මී බහු වචන. එතකොට තේරුම කොහොමද එන්නේ ඒකේ? තේරුම නෙමෙයි. පාලි පරිවර්තනයේ මිනිසුන් කෙරෙහිනේ. එතකොට පුරිසේසෝ කියනවා වගේ මිනිසාට කියන්නේ මනුස්ස කියලා.
මනුස්ස කියන શબ્දය වර්ණා ගන්න ඕනි සත්ත්වමී විභක්ති බහුවචනයට. එතකොට මනුස්සේසු මනුස්සේසු කියලා තමයි උත්තරය එන්නේ. ඔව්. අපි යන් තුන්වෙනි එකට. තුන්වෙනි එක ගත්තාම ඒක තියෙන්නේ අත්වල කියන අර්ථය. අත්වල අත්වල කියලා ගත්තයින් පස්සේ ඒක අවස්ථා කීපයකට කියන්න පුළුවන්. අත්වල කියන එක ගත්තයින් පස්සේ උත්තර දෙකක් ගන්න පුළුවන්. මම මේක පොඩක් මේක හදාන්න. අත්වල ඇඟිලි කියලා ගත්තොත් එහෙම බැරි වෙලාවත් අත්වල ඇඟිලි කියලා ගත්තොත් මේක චට්ටි විභක්ති. අත්වල අතට අයිති කියන එකනේ. ඊට පස්සේ අත්වල තියෙන අපි කියමුකෝ අඹ ගෙඩිය තියෙනවා කියලා අත්වල අඹ තේනවා. එතකොට එතන තියෙන්නේ ආධාරාර්ථය. ඒ නිසා හැම වෙලෙම අර වචනේට හිර වෙන්නේ නැතිව අත්වල කියලා කිව්වන් පස්සේ මොන මොන පැතිකඩින්ද ඉන්නේ කියන එක කල්පනා කරන්නට වෙනවා. මේකෙත් ඔහොම කල්පනා කරන්න වෙන්නේ සම්පූර්ණ වාක්‍යයක් නැති නිසා. ඒ නිසා තමයි ඔය වගේ තේරුම් දෙක දෙක එන්න තියෙන්නේ. අත්වල ඇඟිලි ලස්සනයි කියලා කිව්වොත් එහෙම දන්නවා එහෙනම් අතේ ඇඟිලි කියන එක තමයි ඔය තියෙන්නේ කියන එක. එතකොට කෙලින්ම ඒක චට්ටි විභක්තිය අමුතෙන් පැටලෙන්න දෙයක් නැහැ. නමුත් මෙතන අත්වල කියලා විතරනේ දීලා තියෙන්නේ. එතකොට කෙනෙක්ට පැටලෙන්න පුළුවන් අත්වල ඇඟිලි කියලා ගත්තොත් එතන තියෙන චට්ටි විභක්තියක්. ඊට පස්සේ අත්වල රේඛා කියලා ගත්තොත් එතන තියෙන චට්ටි විභක්තියක්. අත්වල තියෙන මුදල්, එහෙමත් නැත්නම් අත්වල තියෙන අඹගෙඩි, අත්වල තියෙන ගල් කැට යනාදී අර්ථයක් ගත්තොත් එතන අනිවාර්යෙන්ම තියෙන්නේ සත්ත්වමී විභක්තිය. ඒ නිසා විභක්ති දෙකම මේකට දාන්න පුළුවන්. විභක්ති දෙකම මේකට දාන්න පුළුවන්. අපි දාමු ඒ නිසා අත්වල කියන එක එහෙනම් මුලින්ම එන්නේ චට්ටි විභක්ති අත්වල කිව්වොත් බහුවචනනේ ඒක හරි. අත්වල කියලා ගත්තොත් එතකොට අත්වලට කියලා කියන්නේ හත්ත කියලානේ කියන්නේ පාලියෙන්. එතකොට චට්ටි විභක්ති බහුවචනේ කොහොමද එන්නේ? ඔන්න මම මෙතන highlight කරනවා. චට්ටි විභක්ති බහුවචනේ මෙහෙම නෙන්නේ. එහෙනම් හත්ත පුරිසානං කියනවා වගේ. එහෙනම් හත්තානං හත්තානං කියලා එනවා. අත්වල ඇඟිලි කියන අර්ථයෙන් ගත්තොත් තමයි එහෙම එන්නේ. ඊට පස්සේ මම කිව්වේ සත්තමීනේ. සත්තමී විභක්ති ඒකත් බහුවචන. සත්තමී විභක්ති බහුවචන. සත්තමී විභක්ති බහුවචන ගත්තොත් කොහොමද එන්නේ? එතකොට අත්වල ගල් කැට කියන යනාදී අර්ථයක් ගත්තොත් එහෙම සත්තමී විභක්තිය එන්නේ. ඒතර ඒ සත්තමී විභක්තිය කොහොමද එන්නේ? මේ පුරිසේසෝ කියලා තියෙන්නේ. පුරිසේසෝ. ඒතර හත්ත කියන શબ્දේ වර්ණ ගන්න ඕනේ සත්තමී විභක්ති බහුවචනයේද. එතකොට එහෙම එන්න ඕනේ හත්ත කියන එක වර්ණ ගමන් පස්සේ හත්තේසු හත්තේසු කියලා තමයි එන්නේ. මම මේක නිල් පාට කරා. ඒතකොට ඒ වගේ අර්ථ දෙකක් එන්න පුළුවන්. අත්වල ඇඟිලි කියලා ගත්තොත් අත්වල රේඛා කියලා ගත්තොත් එහෙම අතට අයිති දෙයක් සම්බන්ධයක් තියෙනවා. අත්වල තියෙන ගෙඩි, අත්වල තියෙන ගල් කැට, අත්වල තියෙන මල් යනාදී වශයෙන් ගත්තොත් සත්ත්වමී විභක්තිය එන්නේ. අන්න ඒ නිසා මේ අර්ථ දෙකම අපි දැමිය යුතු වෙනවා. ඊට පස්සේ ගමු පාවලින් කියන එක හතරවෙනි එක. පාවලින් කියන එක ගත්තයින් පස්සේ පාවලින් ඇවිදි, පාවලින් ගසයි, පාවලින් යයි. එතකොට කොහොමද එන්නේ? පා කර්ණ කොට කියන අර්ථනේ. පාදයන් කර්ණ කොට කියන අර්ථය. එහෙනම් මේක කරණ විභක්ති නැත්නම් තතියා විභක්ති. තතියා කරණ. තතියා වල කරණාර්ථය තමයි තියෙන්නේ. කර්ණ විභක්ති බහුවචන. පානි ගොඩක් බහුවචන. එතකොට බලන්න තතියා විභක්ති දකුණු අත පැත්ත බලන්න. ඒක බැලුවයින් පස්සේ තතියා විභක්ති බහුවචනේ තමයි එන්න ඕනේ. මේ තියෙන තතියා විභක්ති කියන එක තතියා කරන දෙකම එකයි. ඒතර බහුවචනේ ඉන්නේ කොහොමද? පුරිසේබි පුරිසේහි කියලා තමයි පුරුෂ ශබ්දයට අනුව එන්නේ. එහෙනම් පා වලින් කොහොමද ගන්නෙ? පාද කියන ශබ්දේනේ වර්ණ ගන්න ඕනේ.
පාදෝ පාදා පාදං පාදේ සතිය විභක්ති වෙනකොට පාදේන කියලා එක වචනේ නම් බහු වචනේ ඉන්නේ එතකොට පාදේබි පාදේහි පාදේබි කියලා එනවා ඊට පස්සේ පාදේහි කියලා එනවා පාදේභි පාදේහි ඔය දෙක තමයි දෙකම හරි දෙකෙන්ම තියෙන එකම උත්තරේ පාදේහි පාදේබි පාවලින් යයි පාවලින් ගසයි අන්න ඒ වගේ තව අර්ථයක් ගන්න පුළුවන්. පාවලින් ලේ ගලයි කියලා ගත්තොත් එහෙම බැරි වෙලාවක් කවුරු හරි කිව්වොත් එහෙම. පාවලින් ලේ ගලයි. නැත්තම් අපි ඒ වගේ එකක් තමයි ගන්න වෙන්වීම අර්ථයක් තියෙන එහෙමනේ. පාවලින් එහෙමත් නැතිනම් පාවලින් පාවහන් ගැලවෙයි. යනාදී එකක් ගත්තොත් මෙතන වෙන්වීමක් තියෙන්නේ. පාවලින් වෙන් වෙනවා. ඒතර මේ සිංහල භාෂාව තුළ තමයි වර අර්ථ ගොඩක් තියෙනවානේ. ඒ නිසා තමයි මෙච්චර බෙහෙදයක් එන්නේ වෙන භාෂාවකින් ගත්තොත් ওই ප්‍රශ්නේ එන්නේ නැහැ ඇත්තටම. සිංහල භාෂාවෙන් තමයි ওই ප්‍රශ්න ටික එන්නේ. මොකද සිංහල භාෂාව හරීම ජීව භාෂාවක්, සජීවී භාෂාවක්, ජීව ගුණ සහිත එකක්, ඕජා සම්පන්න භාෂාවක්. ඒ නිසා විවිධාකාර අර්ථ විවිධාකාර පද වලින් දෙනවා. ඒතර පාවලින් ලේ ගලයි. එහෙමත් නැතිනම් පාවලින් පාවහන් ගලවයි. යනාදී දක්වොත් එහෙම වෙන්වීම අර්ථයක් තියෙන. එහෙනම් වෙන්වීමක් දන්නේ මොන විභක්තියේද? පංචමී විභක්තිය. පංචමී විභක්ති බහුවචන. හැබැයි ඉතින් එකම පදේ තමයි පංච විභක්ති බහුවචන ගත්තත් මොකද තියෙන්නේ? පුරිසේබී පුරිසේහි කියලා තියෙන්නේ. එහෙනම් මෙතනත් තියෙන්නේ පාදේබී පාදේබී කියන ටිකම තමයි ඉතින්. ඒකේ වෙනසක් නෑ එතකොට. පාදේබී පාදේහි කියන එක. පැහැදිලිද? පාදේබි පාදේහි කියන්නේ පාවලින් ලේ ගලයි යනාදී අර්ථ ගත්තයින් පස්සේ. හොඳයි. දැන් අතරතුරේ මොනවා හරි අහන්න තියෙනවනම් මයික් එක අන්මියුට් කරලා ඔන්න අහන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ. නොතේරෙන දෙයක් කියලා මේ තියෙනවා නම් ඕන කෙනෙක්ට අහන්න පුළුවන්. අපි යම් පස්වෙනි එකට. රජුන්ගේ කියලා කියනවා. රජුන්ගේ කියලා කිව්වයින් පස්සේ ඒක ඉතින් බොහොම පැහැදිලි කිසිම සැකයක් නැහැ රජුට අයිති දෙයක් ගැන තමයි මේ සාකච්ඡා කරන්නේ. ඒතකොට අයිතියේ හිමිකාරීත්වය කතා කරන්නේ මොන විභක්තියෙන්ද? ඡට්ටි විභක්තිය. රජුන්ගේ රජුගේ නෙමෙයි රජුන්ගේ කියලානේ තියෙන්නේ. ඒතකොට මේ රජුගේ නෙමෙයි. ඒතකොට බහුවචනයක් තියෙන්නේ එතන. බහුවචනය ගන්නකොට ඡට්ටි විභක්ති බහුවචන ගන්න ඕනේ. මේ තියෙන පුරිසානං කියලා මෙතන. පුරිසානං කියලා තියෙනවා. අන්න ඒ වගේ රජුන්ගේ කියලා ගත්තාම බහුවචන එහෙනම් ඡට්ටි විභක්ති බහුවචන. ඒක වචනය ගත්තොත් රජුගේනේ. රජුන්ගේ කියලා ගත්තාම බහුවචන. එතකොට ඒකේ එන්න ඕනේ එහෙනම් රජතුමාට මොකද කියන්නේ? භූපාල කියලා කියනවා. භූපාල කියන එක. කොහෙද තියෙන්නේ? මේ තියෙන්නේ මෙන්න මෙතන. ඔන්න highlight කරා භූපාල කියන පදේ. භූපාල කියන්නේ රජ. එතකොට ඒකේ ඡට්ටි විභක්ති බහුවචනෙන්න ඕනි භූපාලානං කියලා තමයි එන්නට ඕනේ. භූපාලාන පුරිසානං කියනවා වගේ භූපාල શબ્දේ වර්ණයක් ජයෙන් පස්සේ භූපාලානං කියලා තමයි පරිවර්තනේ එන්නේ. රජුන්ගේ. අපි යන් ඊළඟ එකට. ළමයාට කියන එක. ළමයාට කියලා ගත්තයින් පස්සේ අපි මුලදී සාකච්ඡා කරන ප්‍රශ්න වගේ ඔන්න මේකෙත් ඔන්න එනවා. අම්මා දරුවා ළමයාට ගසයි කියලා කිව්වොත් එහෙම එතන අම්මා ක්‍රියාවට යටත් වෙනවා කර්මයේ විදිහට තමයි වැටෙන්නේ. ක්‍රියාවට යටත් වෙන්නේ. අම්මා දරුවාට බත් කවයි කියලා කිව්වොත් එහෙම එතන මනාකොට දීමක් තියෙනවා. ඒ නිසා ළමයාට කියන එක අර්ථ දෙකක ගන්න පුළුවන්. ဒုတိ ය විභක්ති අර්ථයේත් ගන්න පුළුවන්. චතුර්ථ විභක්ති අර්ථයේ ගන්නත් පුළුවන්. අපි ඒක දාමු. ဒုတိ ය විභක්ති ඒක වචන වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් චතුර්ථ විභක්ති. චතුර්ථ විභක්ති ඒක වචන මාර පාලී විදියට තමයි එක ඒ යන්නක් නැහැනේ පාලී ඒක කියලා දැමීම නිසා. එතකොට
අපි පාලි පැත්තට ගියයින් පස්සේ වර්ණගිල්ලට ගියයින් පස්සේ වර්ණගිල්ල තුල ဒုတိ ය විභක්ති ඒක වචනේ කොහොමද තියෙන්නේ? පුරිසං කියන. චතුර්ථ විභක්ති බව ඒක වචනේ කොහොමද තියෙන්නේ? පුරිසාය පුරිසස්ස කියලා තියෙනවා. ඒතකොට මේකේ කොහොමද එන්න ඕනේ එහෙනම් ဒုတိ ය විභක්ති ඒක වචනේ ළමයාට කියලා ගත්තේ කොහමද? දාරක කියලා ගන්නත් පුළුවන්. දාරක කියන එක තිබ්බනේ. දාරක තිබ්බද මේ? කුමාර කියන එක දීලා තියෙන්නේ නේද? දාරක කියන එක තාම උගන්වලා නැහැනේ. වෙන කුමාර කියන එක શબ્දය තමයි ගන්න ඕනේ. එහෙනම් කුමාර කියන શબ્දේ වර්ණා ගන්න ඕනේ ဒုတိ ය විභක්ති ඒක වචනයට. එතකොට කොහොමද එන්නේ? කුමාරං කියලා. කුමාරං කියලා තමයි එන්නේ. ඒ කුමාර කියන શબ્දයේ චතුර්ථ විභක්ති ඒක වචනට වර්ණයක් ගාම කොහොමද එන්නේ? පුරිසාය පුරිසස්ස කියනවා වගේ කුමාරාය කුමාරස්ස. ඔව් ප්‍රශ්නයක් මොනවද තියෙනවද? නෑ නේද? කුමාරාය කුමාරස්ස කියන එක ගන්න පුළුවන්. මම ඒකත් නිල් පාට කරන උත්තරය නිසා. කුමාරාය කුමාරස්ස කියලා එනවා. හරි. ඊට පස්සේ යන් අපි 7 වෙනි එකට. 7 වෙනි එකට ගියයින් පස්සේ ඒකේ තියෙන්නේ බුදුවරු කියලා. බුදුවරු. බුදුවරු කියලා බුදුවරුන් නෙමෙයිනේ. බුදුවරු. එහෙනම් එතන එකයි ගන්න තියෙන්නේ තමයි පඨමා විභක්ති බහුවචනය කියන එක. බුදුවරු. මේ තියෙන පඨම විභක්ති බහුවචනය ආවහම පුරිසා කියලා තියෙනවා. ඒකට අපි ඒක පඨමා විභක්ති බහුවචනය. ඒතර බුදුවරුට බුදුරජාණන් වහන්සේට කියන්නේ බුද්ධ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේලා නම් බුද්ධෝ බුද්ධා කියලා වර්ණයක් එන්න ඕන. බුද්ධ කියන શબ્දේ පඨමා විභක්ති බහුවචන දැම්මහම බුද්ධා කියලා ඔන්න වර්ණයක් ගිල්ල එනවා. බුදුවරු කියන එක. හරි. අපි යන් ඊට පස්සේ ඊළඟ පදයට ධර්මයෙහි කියන එක. ධර්මයෙහි කියන එක ගත්තාම ඒක කොහොමද අපිට මතක් වෙන්නේ මොන විභක්තිය වගේද? සත්තමී විභක්තිය වගේ. මොකද ධර්මයෙහි පාරේ ගසෙහි යද නගරයෙහි යනාදී වශයෙන් හි කාර්ය එනකොට සැකයක් ඇත්තේම නැහැ. හි කියලා එනවා නම් සත්තමීම තමයි. ඒක අහන්නම දෙයක් නැහැ. ඒතර ධර්මයෙහි කියලා આવොත් එහෙම ඒක වචනයක් නේ. ධර්ම යන්නේ නෙමෙයි ධර්මයෙහි. ඒතර සත්තමී විභක්ති ඒක වචනේ තමයි එන්න ඕනේ. මේ තියෙන්නේ සත්ත්ව විභක්ති ඒක වචනේ කොහොමද? පුරිසේ පුරිසස්මි පුරිසේ පුරිසම්හි පුරිසස්මි. එතකොට මේකේ එන්න ඕනේ සත්ත්වමි විභක්ති ඒක වචනනේ. එතකොට ධර්මයට කොහොමද පාලියෙන් කියන්නේ ධම්ම කියලා. එතකොට ධම්ම කියන එක වර්ණනා ගන්න ඕනි සත්ත්වමි විභක්ති ඒක වචනයට. එතකොට ධම්මේ ධම්මස් දස් ධම්මම්හි ධම්මස්මි. ඔන්න මම ලියනවා. ධම්මේ ධම්මම්හි ධම්මම්හි ධම්මස්මි. ධම්මේ ධම්මම්හි ධම්මස්මින් කියලා ඔන්න උත්තර තුනක් එනවා. උත්තර තුනක් කියන්නේ එකම අර්ථය තමයි මේ තුනේම තියෙන්නේ. ධම්මේ ධම්මම්හි ධම්මස්මින් කියලා උත්තර තුන එනවා. හරි. අපි ඊළඟට සංඝයාගේ කියලා තමයි තියෙන්නේ. සංඝයාගේ ඔන්න සංඝයාගේ කියලා ගේ කියන ප්‍රත්‍යාවයන් පස්සේ ඒක අයිති වෙන්නේ ඡට්ටි භක්තියට. ඒවා ඉතින් හරීම ප්‍රකටයි අපහැදිලි නෑ. එතකොට සංඝයා වහන්සේලාගේ කියන එක නෙමෙයිනේ, සංඝයන්ගේ කියන එක නෙමෙයිනේ, සංඝයාගේ කියන එක තියෙනවා. එතකොට මේක ඡට්ටි භක්ති ඒක වචන. ඒක සිංහල ටිකක් දැනගන්නත් ඕනේ මේක ඒක වචන බහුවචන භාවයේ තේරුම් බේරුම් කරගන්න නැත්නම් තේරෙන්නේ නැහැ. සංඝයන්ගේ නෙමෙයි. සංඝයාගේ. તો සංඝයා කියලා කිව්වන් පස්සේ මොකක්ද ඒකට කියන්නේ? ඒවට කියන්නේ බහුවර්තවාචී පද. සංඝයා කියලා කිව්වන් පස්සේ හතර නමක් හෝ වැඩි නමක්.
නමුත් ඒ වචනේ ඒක වචනේ. අන්න ඒ වගේ දැන් වී කියලා ගත්තොත් බහු අර්ථයක් තියෙන. ජලය කියලා ගත්තොත් එහෙම ඒක වචනයක් වුණාට බහුවාර්ථවාචී පදයක් තමයි එතන තියෙන්නේ. ඒ වගේම තමයි සංඝයා කියන එක. සංඝයා කියන එකෙන් ගොඩක් අරමුණු කළාට ඒ පදේ ඒක වචනයි. ඒක ඒතර සංඝයා කියන එකේ බහුවචනේ කොහොමද එන්නේ? සංඝයන්ගේ කියන එක. නැත්තම් හරියට සිංහල භාෂාවෙන් ගෞරවාන්විත කියනවා නම් සංඝයා වහන්සේලාගේ කියන එක තමයි එන්නට ඕනේ. ඒතර මෙතන සංඝයාගේ කියන එක එහෙමනම් වැටෙන්නේ චට්ටි චට්ටි භක්ති ඒක වචනයට. ඒතර චට්ටි භක්ති ඒක වචනයට ගත්තාම සංඝ කියන පදේනේ ශබ්ද ප්‍රකෘතිය. ඒතර සංඝ කියන එක වර්ණ ගන්න ඕනේ චට්ටි භක්ති ඒක වචනයට. ඒක වර්ණගාගෙන ඉන්න ඕනේ සංඝෝ සංඝා සංඝං සංඝේ සංඝේන සංඝේ විසංඝේ සංඝාය සංඝස සංඝාන සංඝා සංඝම්මා සංඝස්මා සංඝේ සංඝේබි චට්ටිපත් වෙන සංඝස්ස කියලා. සංඝස්ස කියලා ඔන්න වර්ණ ගිල්ල එනවා. ඒක තමයි ඒකට උත්තරේ බවට පත්වන්නේ. ඕන ඊට පස්සේ පුත්‍රයා කෙරෙන. නැත්නම් කෙරෙන් කියන ප්‍රත්‍යයේ ඒ වචනේ දාපු හැටිම දන්න මොන විභක්තියද කියලා. මොන විභක්තියද? පංචමී විභක්තිය. ඒක වචනද බහු වචනද? ඒක වචන. ତර කොහමද පංචමී විභක්තිය ඒක වචනේ එන්නේ? මේ තියෙන්නේ පුරිසා, පුරිසම්මා, පුරිසස්මා කියලා. එතකොට පුත්‍රයාට කියන්නේ පුත්ත කියන එක. ඒ පුත්ත කියන එක කොහෙද ඉගෙන ගත්තේ? මේ තියෙන්නේ මේ මෙතන. ඔන්න මම highlight කරා. ඒක මම වෙන පාටි රෝස් රතු පාට කරා. පුත්‍රයා කියන එක. එතකොට එහෙනම් පුත්ත කියන શબ્දය තමයි වර්ණ ගන්න ඕනේ පංචම විභක්ති ඒක වචනේ. ඒක කොහොමද දෙන්නේ? පුත්තා පුත්තම්හා පුත්තස්මා පුත්තා පුත්තම්මා පුත්තස්මා කියලා තමයි ඒ වර්ණයේ ඒකේ උත්තර ටික එන්නේ. ඒකට ඒකේ වෙන උත්තරයක් නැහැ. එකයි තියෙන්නේ. පුත්තා පුත්තම්මා පුත්තස්මා කියන එක. ඊට පස්සේ යන් අපි 16යන්ට කියන එක. මෙතනත් කලින් වගේම තමයි අපිට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ස්වාමියා 16යන්ට දඩුවම් කරයි කියලා ගත්තොත් එතන ඉන්නේ ဒုတိ ය විභක්ති අර්ථයක්. දඩුවම් කිරීමට යටත් වන නිසා. එහෙම නැතිව ගත්තොත් එහෙම ස්වාමියා 16යන්ට තෑගි දෙයි. ස්වාමියා 16යන්ට තෑගි දෙයි කියලා ගත්තොත් මේක මනාකොට ලැබීමක්නේ. එතකොට චතුර්ථ විභක්තියට තමයි වැටෙන්නේ. ඒ නිසා මේ 16යන්ට කියන එක ဒုတိ ය විභක්ති බහුවචනේ වැටෙන්නත් පුළුවන්. ඒ වගේම චතුර්ථ විභක්ති බහුවචනේ වැටෙන්නත් පුළුවන්. ඒක අපි තේරුම් ගන්නට ඕනේ. එහෙනම් පළවෙනි එක ගමු ဒုတိ ය විභක්ති බහුවචනය. කොහොමද එන්නේ? 16 කියන શબ્දයනේ. 16 කියන શબ્දේ වර්ණ ගන්න ඕනේ ဒုတိ ය විභක්ති බහුවචනයට. පුරිසේ කියනා වගේ එහෙමනම් 16 කියලා තමයි එන්නේ. ඊට පස්සේ බලන්න මම මොකද කිව්වේ චතුර්ථ විභක්තියනේ. චතුර්ථ විභක්තිය කිව්වේ. චතුර්ථ විභක්ති බහුවචනය ගත්තාම කොහොමද එන්නේ ඒක? පුරිසානං කියලා. එහෙමනම් නං කියලා තමයි ඒකේ පරිවර්තනයේ එන්නේ. දැන් මේව අභ්‍යාස කරලා පුරුදු වෙන්න ඕනේ. ඒතකොට තමයි මේව තේරෙන්න පටන් ගන්න. හොඳයි. ඊට පස්සේ අපි යන් 12 වෙනි එකට සොරා විසින් කියන එක. විසින් නම් ඉතින් අපි කොහොමද දන්නව අහන්නම දෙයක් නැහැ. තතිය විභක්තියම තමයි. කර්තෘාර්ථයේ තමයි තියෙන්නේ තතිය විභක්තියේ. සොරානි ඒක වචන. එහෙමනම් මෙන්න මේක. පුරිසේන කියන එක ඒකේ මේ අර්ථය. කර්ණ කොට අර්ථය එහෙම නෙමෙයි ඈ. විසින් කියන අර්ථයේ තියෙන තතිය විභක්ති කර්තෘාර්ථය. එතකොට එහෙනම් ඒක විභක්ති වශයෙන් ගත්තොත් තතිය වචනයෙන් ගත්තොත් ඒක වචන. ඒතකොට ඒක ගත්තොත් එහෙම පුරිසේ සොරාට මොකද්ද කියන්නේ? චෝර කියලා තමයි පාලියෙන් කියන්නේ. ඒ චෝර කියන එක තතිය විභක්ති ඒක වචනෙට වර්ණ ගුවාම පුරිසේන කියලා එනවා වගේ. එහෙමනම් මේකේ එන්න ඕනි චෝරේන. චෝරේන. ඒක ඉතින් වර්ණකලම තමයි පුරුදු වෙන්නේ. මුල් කාලේ ඉතින් පැතිලිලි තියෙන ඕන කෙනෙක්ට. ඒව ගණන් ගන්න එපා.
චෝරේන කියලා එනවා. ඔන්න ඊට පස්සේ මිත්‍රයන්ට කියන එක එනවා. මිත්‍රයන්ට කියන එකත් ඔන්න කලින් එක වගේම තමයි. අපි ගත්තොත් එහෙම සොරා මිත්‍රයන්ට ගසයි. සොරා මිත්‍රයන්ට ගසයි කියන එක ගත්තොත් එහෙම එතකොට කර්තෘකී ක්‍රියාවට යටත් වීමක් නේ. එතකොට ඒක කර්මපදයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ගුරුවරයා මිත්‍රයන්ට තෑගි දෙයි. නැත්තම් අම්මා මිත්‍රයන්ට කෑම දෙයි. යනාදී එකක් ගත්තොත් එහෙම එක මනාකොට දීමක්. එතකොට වැටෙන්නේ චතුර්ථ විභක්තියට. අන්න ඒ නිසා මේ මිත්‍රයන්ට කියන එක ဒုတိ ය විභක්ති බහුවචනයට වැටෙන්නත් පුළුවන්. ඔන්න මම ඒක highlight කරලා ဒုတိ ය විභක්ති බහුවචනයට වැටෙන්නත් පුළුවන්. චතුර්ථ විභක්ති බහුවචනයට වැටෙන්නත් පුළුවන්. අපි එහෙම දාමු. එතකොට පළවෙනි එක මොකක්ද කිව්වේ ဒုတိ ය. ဒုတိ ය විභක්ති බහුවචනය. එතකොට මිත්‍රයාට පාලියෙන් කියන්නේ මොකද්ද? මිත්ත කියලා තමයි කියන්නේ. ඒකට ඒ මිත්ත කියන එක වර්ණනා ගන්නොත් ဒုတိ ය විභක්ති බහුවචනය. මිත්තෝ, මිත්තා, මිත්තං, මිත්තේ කියලා. ඒතකොට ඒ කොහොමද එන්නේ? මිත්තේ. මිත්තේ කියලා එනවා. ඊට පස්සේ චතුර්ථියට ගියොත් එහෙම දැන් චතුර්ථිත් අපි කතා කරන චතුර්ථිත් එන්න පුළුවන් කියලා. චතුර්ථි. චතුර්ථි විභක්ති බහුවචනෙම තමයි එන්නේ. ඒක ගත්තොත් එහෙම පුරිසානං කියනා වගේ මිත්ත කියන શબ્දේ වර්ණයක් ගුවාම එන මිත්තානං කියලා එනවා. ඔන්න මිත්තානං කියලා උත්තරේ එනවා. පයි. ඔන්න ඊළඟ එක. 14 වෙනි එකට අපි යනවා. 14 වෙනි එකට ගියයින් පස්සේ එතන තියෙන්නේ පයේ කියලා. පයේ කියලා ගත්තයින් පස්සේ ඉතින් කෙනෙක්ට කියන්න පුළුවන් පයේ ඇඟිලි. පයේ ඇඟිලි කියලා ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? පයට අයත් ඇඟිලි කියන එක අර්ථය වෙනවා. ඒතකොට චට්ටි විභක්ති. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම පයේ පිහිටලා තිබෙන දෙයක්. පයේ දූවිලි. පයෙහි දූවිලි හි කියන දාන්න නැතුව දැන් ඔක සිංහල විවහාරයේ තියෙන ප්‍රශ්නයක් නේ ඔය කියන විදිහට එනකොට මම කියවනේ ඒක මේ චට්ටි විභක්තිය සත්‍ය විභක්තිය සිංහලේ පාරේ ගස් කියලා කිව්වෙන් පස්සේ පාරේ තියෙන ගස්. පාරේ තාර කියලා ගත්තොත් පාරට අයත් තාර. අන්න ඒ වගේ අර්ථ දෙකක් එනවා. එතකොට මේ පයේ කියන එකත් චට්ටි විභක්ති අර්ථයක් වෙනවා සත්‍ය විභක්ති අර්ථයක් වෙනවා සිංහලයේ තුල. වෙන භාෂාවක නම් ඉන්නේ නැහැ. සිංහල භාෂාව තුල තමයි අර්ථය එන්නේ. ඒ නිසා අපිට දැන් දෙකම දාන්න වෙනවා. චට්ටි විභක්ති ඒක වචනේ එන්නත් පුළුවන්. ඊට පස්සේ සත්ත්වමී විභක්ති ඒක වචනේ එන්නත් පුළුවන්. ඉතින් පයේ ගල් කැට තියෙනවා කියලා. පය අනිත් පැත්තට හරවලා. එතකොට ඒක සත්ත්වමී විභක්ති. පයේ ගල් කැට, පයේ දූවිලි අනාදී ඒවා. පයේ ඇඟිලි කියන එක ගත්තොත් එහෙම ඒක එතකොට පයක සම්බන්ධයක් තියෙන දෙයක්. එතකොට චට්ටි භක්තිය. පයට පාලියෙන් කියන්නේ මොකද්ද? පාද කියන එක. එතකොට පාද කියන එක සත්ත්වී භක්ති, චට්ටි භක්තිය. ඒක වචනට එන්නත් ඕනි. ඊට පස්සේ සත්ත්වී භක්ති ඒක වචනට එන්නත් ඕනි. එතකොට මේ දෙක අපි ලියන්නට ඕනි. එතකොට පාද කියන එකනේ පාද කියන එක චට්ටි භක්ති ඒක වචනට ආවම කොහොමද? පා දස්ස කියලා එනවා. සත්ත්වී භක්ති ඒක වචනට આવොත් එහෙම පාදේ කියලා ඉන්න පුළුවන්. පාදම්හි කියලා ඉන්න පුළුවන්. පාදස්මින් කියලාත් එන්න පුළුවන්. පාදේ පාදම්හි පාදස්මින් කියලා ඔය උත්තර තුනම එන්න පුළුවන්. අපි යන් ඊළඟ එකට. ලියන්නන් විසින් කියලා කියන 15 වෙනි එක. එතකොට විසින් කියන එක ඉතින් අහන්නම දෙයක් නැහැ. විසින් කියන එකනේ මොන විභක්තියේද? තතිය විභක්තිය තමයි විසින් කියන එකේ කර්තෘ ආර්ථය. ඔය තියෙන. ඒකට එක highlight කරොත් එයා පුරිසේන නැත්නම් පුරුෂයන් විසින් කියන එක. එතකොට එහෙමනම් තතිය විභක්ති ඒක වැරදුනා. මට වැරදුනා. ඒක තතිය විභක්ති බහුවචන ලියන්නන්නේ.
බහුවචන එන්න ඕනේ. එතකොට තතිය විභක්ති බහුවචන. මෙන්න මේ අර්ථ තමයි එන්නේ එතකොට. තතිය විභක්ති බහුවචන කොහොමද එන්නේ එතකොට? පුරිසේබි පුරිසේහි කියලා කියනවා වගේ ලියන්නාට පාලියෙන් කියන්නේ මොකද්ද? ලේඛක කියතොත් ලේඛක කියන එක වර්ණ ගන්න ඕනේ තතිය විභක්ති බහුවචනයට. ලේඛකේබි ලේඛකේහි. ලේඛකේබි ලේඛකේහි ලේඛකේබි ලේඛකේහි කියලා ඔන්න ඔය අර්ථ දෙක තමයි එන්නේ ලියන්නන් විසින් කියලා කියනකොට. ඔන්න 16ට යන ගොවියා කෙරෙහි කෙරෙහි කියනකොට ඉතින් අහන්නම දෙයක් නැහැ කෙලින්ම සත්තම විභක්තියම තමයි. කෙරෙහි කියනවා ලියන්නක් ගෑවිච්ච හැටියෙම සත්තම විභක්තිය. එහෙනම් සත් ගොවියානේ එක වචනනේ. එහෙනම් මෙන්න මේ ටික තමයි එන්නේ. මේ ටික තමයි අදාළ සත්‍ය විභක්ති එක වචන කොටස් තමයි අදාළ වෙන්නේ. ඒක කොහොමද? සත්තමී විභක්ති සත්තමී විභක්ති ඒක වචන. කොහොමද එන්නේ එතකොට? ගොවියාට පාලියෙන් කියන්නේ කස්සක කියලා. එතකොට කස්සක කියන එක වර්ණ ගන්න ඕනේ සත්තමී විභක්ති ඒක වචනයට. කස්සක කියන එක. එතකොට කස්සකේ කස්සකම්හි කස්සකස්මි. කස්සකේ කස්සකම්හි කස්සකම්හි කස්සකස්මි. ඔය තුනම හරි. තුනෙන් එකක් ලියලා තිබ්බත් හරි ඈ. තුනම ලියන්න කියලා අත්‍යවශ්‍ය නැහැ. තුනම ලිව්වොත් ඉතින් Tamanට හොඳයි. ඉතින් වචන ටික ඔලුවට යනවා. අපි යන් 17 වෙනි එකට ගෝපාලන්. ඒක ඉතින් කෙලින්ම අහන්නම දෙයක් නැහැ. ගෝපාලන් කියලා ගත්තන් පස්සේ ගෝපාලෝත් නෙමෙයිනේ. ඒක අනුක්ත. අනුක්ත පද නාම පදයක්. එහෙනම් ඒක ဒုတိ ය විභක්ති තමයි. ဒုတိ ය විභක්ති බහුවචන. මේ තියෙන පුරුෂයන් කියනවා වගේ. ගෝපාලන් කියන එක එන්නේ එමනම් ဒုတိ ය විභක්ති බහුවචනයට. ඒතර කොහමද? ගෝපාලලාට පාලියෙන් කියන්නේ ගෝපාල කියලා. ගෝපාල කියන එක වර්ණ ගන්න ඕනේ ဒုတိ ය විභක්ති බහුවචනයට. එතකොට ගෝපාලේ කියලා තමයි උත්තරේ එන්නේ. ගෝපාලේ. ගෝ කියලා හල් කිරිල්ලක් එහෙම දාන්නේ නැහැ. දැන් මේ පාලින් ඉගෙන ගන්න. ඒව හදා ගන්නට ඕනේ. එහෙම කිව්වට මාත් මෙතන ලේඛකයෙහි කියලා දාලා නේද? ඒක වැරදි. ඒක ලේඛකයෙහි කියලා මෙහෙම එනවා. මාත් ඒ වැරදි කොහේ හරි කරලා ඇති. හල් කිරීම ඉතින් කොහොමද දාන්න වෙනවා? වර්ණ කිරි තියෙන තැන් වල දාන්න බෑ. වර්ණ කිරි නෙමෙයි. ඒ ඕකාර තියෙන තැන් වල දාන්න බෑ. ඒක වැරදි. සිංහල උරුවට ලිය වෙනවා ඒව හදා ගන්නකෝ. අනිත් ඒවා දාලා නේ ටික හරි. තොර ගෝපාලේ කියලා එනවා. අපි යන් 18 වෙනි එකට. 18 වෙනි එකට ගියයින් පස්සේ එතන තියෙන කවුද? වෙලෙන්දා කියලා තමයි තියෙන්නේ. වෙලෙන්දා කියන එක ගත්තයින් පස්සේ පඨම විභක්ති ඒක වචනනේ. ඉතින් ඒක ဒုတိ යවරක් දාන්න පුළුවන්. ඉතින් ඒක ဒုတိ යවර දාන්න බෑනේ. වැටෙන්නේ නැහැ. ඉතින් මේක නම් පුරුෂයා කියලා තේරුම දීලා තියෙනවා. නමුත් ඒක පාලිය තුල ගත්ත සිංහල ව්‍යාකරණය තුල ගත්තයින් පස්සේ එහෙම වැටෙන්නේ නැහැ. වෙලෙන්දා කියන එක ඉතින් ဒုတိ යවට වැටෙනවා නම් වෙලෙන්දාට කියලා මොකක් හරි එකක් වැටෙනවාම තමයි. ඒතකොට අපි මෙතන ගන්නේ ඒතකොට ගන්න පුළුවන් හැකියාව තියෙන පඨම විභක්ති විතරයි. කවුරු හරි ඉතින් එහෙම දීලා තියෙනවා නම් මේ ဒုတိ ය විභක්ති කියලා ඒක වැරද්දක් නෑ. මොකද මේක හරියටම වාක්‍යයක් දීලා නෑනේ මෙතන. හරියටම වාක්‍යයක් දීලා නැති නිසා ဒုတိ යද පඨමාද කියලා හිතා ගන්න බෑ. ඉතින් කෙනෙක් ဒုတိ ය විභක්ති ඒක වචනට දාලා තියෙනවත් ඒත් කමක් නෑ. හොඳේ දෙකම මේ වෙලාවේ ගන්න පුළුවන්. මොකද මේ වර්ණ කිරි දිහාගත්තම ඔයාලට පේනවනේ දෙකේම තියෙන පුරුෂයා පුරුෂයා. ඒතර වෙලෙන්දා වෙලෙන්දා කියලා තමයි ගන්න තියෙන්නේ. ඒක පොතේම දීලා තියෙන නිසා කෙනෙක්ට වැරදි කියලා කියන්න බෑ. ඒතර වෙලෙන්දාට පාලින් කියන්නේ මොකද්ද? වාණිජ කියලා. ඒතර වාණිජ කියන එක වර්ණ ගන්න ඕනේ පඨම විභක්ති ඒක වචනයේට. ඒතර වාණිජෝ කියලා තමයි එන්නේ. දැන් ဒုတိ යවත් දාපු කට්ටියත් එතන එතකොට ဒုတိ ය දාපු කට්ටිය කොහොමද එන්න ඕනේ? ဒုတိ ය විභක්ති ඒක වචනේ එහෙමනම් වාණිජං කියලා දාන්න පුළුවන් ඒක හරියට එතකොට. වැරද්දක් නෙමෙයි.
ඊට පස්සේ යන් අපි 19ට කම්කරුවා කෙරෙන් කියන එක. ඔන්න කෙරෙන් කියන එක එනවනම් මොන විභක්තියද? ඔන්න මම මතක් කරලා තියෙනවා. කෙරෙන් කියලා આવොත් ඉතින් අහන්නම දෙයක් නැහැ පංචම විභක්තියම තමයි. කම්කරුවානේ. එතකොට ඒක වචනයක් තියෙනවා. එතකොට ඒක වචන නම් පංච විභක්ති ඒක වචන කොටසට තමයි ඔන්න අපි අවධානය යොමු කළ යුත්තේ. ආ පංචමී විභක්ති ඒක වචන. මොනවද තියෙන පද? කම්කරුවාට පාලියෙන් කියන්නේ මොකද්ද? කම්මකාර කම්මකාර කම්කරුවා මේ තියෙන කම්මකාර කියලා. ඔක මම ලානිල් පාටින් හයිලයිට් කරන්නම්. මේ තියෙන කම්මකාර කම්කරුවා. ඒතර කම්කරුවා කියන්නේ ඒතර කම්මකාර කියන පදේ තමයි වර්ණ ගන්න ඕනි. පංචමී විභක්ති ඒක වචනයේට. එතකොට එන්නේ කම්මකාරා කම්මකාරම්හා කම්මකාරස්මා. කම්මකාරා කම්මකාරස්මා කම්මකාරස්මා කම්මකාරම්හා කියලා තමයි එන්නේ. ඔන්න ඔය තුන තමයි එන්නේ. වෙන එකක් නෑ ඒකට. ඒ ටිකම තමයි. මිනිසා විසින් විසින් කියනවා නම් මොන විභක්තියද? තතියාම තමයි. ඒකෙත් කරුත්‍රාර්ථයේ තියෙනවා. තතිය විභක්ති කියලා ලිව්වත් ඇති ඉතින් ඒක. කරුත්‍ර කියවොත් වඩා හොඳයි. ඉතින් තතියා කියලා ලියලා තියෙනවා. ඒ හොඳටම ඇති. තතිය විභක්ති ඒක වචනේ තමයි තියෙන්නේ. ඒතර මිනිසාට පාලියෙන් කියන්නේ මොකද්ද? මනුස්සා කියලා තමයි කියන්නේ. ඒතර මනුස්සා කියන එක වර්ණනා ගන්න ඕනි. තතිය විභක්ති ඒක වචනයට. මේ තින් තතිය විභක්ති ඒක වචනේ පුරිසේන කියන එක. පුරුෂයා විසින් කියන එක තමයි තේරෙන්නේ. ඒතර මනුස්ස කියන එක වර්ණනා ගුවයින් පස්සේ තතිය විභක්ති ඒක වචනයට මනුස්සේන මනුස්සේන කියලා තමයි එන්නේ. හරි. ඔන්නෝම තමයි ඒතර අභ්‍යාස ටික කරන්නට තියෙන්නේ. මම හිතනවා හැමෝටම පැහැදිලි ඇති කියලා. එහෙනම් අපැහැදිලිතාවයක් කියලා නෝන මයික් එක අන්මියුට් කරලා අහන්න හැකියාව තියෙනවා. හොඳයි. අපි යම් බලමු ඊළඟ කොටසට අභ්‍යාස පොතේ පුරුෂ ශබ්දයට සමාන තවත් ශබ්ද ටිකක් තියෙනවා. මොනවද අපි බලමු? අස්ස අශ්වය, ගෝන ගෝණ, සුනක බල්ලා, සීහ සිංහය, මිග මුවා. අජ කියලා කියන්නේ එළුවට. වානර කියලා කියන්නේ වඳුරට. සකුණ කියලා කියන්නේ පක්ෂියාට. කාක කියලා කියන්නේ කාක්කට. වරාහ කියලා කියන්නේ ඌරාට. ගාම කියලා කියන්නේ ගමට. රුක්ඛ කියලා කියන්නේ ගසට. ඡන්ද කියලා කියන්නේ හඳට. සූර්ය කියලා කියන්නේ හිර. හිර කියන්නේ ඉර. හොඳ ඉර. සූර්ය. පාසාන කියලා කියන්නේ ගලට. ලෝක කියලා කියන්නේ ලොවට. ආලෝක කියන්නේ එළිය. මංච කියන්නේ ඇඳට. ආකාශ කියලා කියන්නේ අහසට. මග්ග කියලා කියන්නේ මාර්ගයට. ওই විදිහට තමයි එහෙනම් ඒ පාඩම් ටික බලා ගන්නට ඕනේ. එතකොට හෙට අභ්‍යාසාංක 2 සාකච්ඡා කරන දෙකෙත් පළවෙනි කොටස. ඒතර පුරිසස්ස ගෝණ එක බලමු ඔන්න මම කියා දෙන්න එක හදන හැටි. උදාහරණයක් විදිහට අරගෙන. අවසරයි ස්වාමීන් වහන්සේ සමා වෙන්න. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් මෙතන ඒක වචන වලට ඇඳ මංච. ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒ කියන්නේ අපිට ගෘහස්ත බාඩවලටත් අපි ඒක පුරුෂ ලිංග විදිහටද හඳුනන්නේ නැත්නම් මෙතනදී විශේෂ ඇඳ විතරක්ද පුරුෂ ලිංග ශබ්දයට ගන්නේ ස්වාමීන් වහන්සේ? අඳ කියන පදේ විතරයි. එතකොට දැන් පුටුව මෙට්ටේ එහෙම තියෙනවනම් ඉතින් පුටුවට කියන්නේ නැහැ නේ අඳ කියලා. පුටුවට කියන්නේ පීඨ කියලා. නෑ ස්වාමීන් වහන්සේ ඒක මොන ශබ්දයක්ද කියලා ඒක පුරුෂ ශබ්දයක්ද ඒක ඉතින් වර්ණ කියලා තමයි බලන්න ඕනේ. ඒක බලන්න ඕනේ ශබ්දකෝෂය අරගෙන. එහෙමයි ස්වාමීන්. ඒ කියන්නේ වර්ණයක ශබ්දකෝෂයක් අපිට දීලා තියෙන ඒක බලන්න. ඒක ඒ ශබ්දකෝෂය තුලින්මයි මේ ඒක තෝරගන්න ඕනේ නැතුව මේ අර මේ අපි දැන් සිංහල වලදී පුරුෂ ලිංග කියලා පුරුෂ શબ્දය කියලා ලිංගයට අදහස් වෙන වචනනේ එහෙම නෙමෙයි නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඒක ශබ්දකෝෂයෙන් බලලාම තමයි ගන්න තියෙන්නේ. වෙන ගන්න එකක් නැහැ.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් බල්ලා කිව්වොත් එතකොට බල්ලාගේ ගෑනු සතාව ගත්තත් ඒකත් ඒ ශබ්දය අනුවද අපි වෙන් කරගන්න ඕනේ. ඔව් ඉතින් බල්ලාගේ අනුසත සුනක දෙහිනෝ කියලානේ හඳුන්වන්නේ. සුනක දෙහිනෝ කියලා තමයි පාලියෙන් කියන්නේ. පීඨ කියන එක බැලුවා ඒක නපුංසක ලිංග පදයක්. ඒක නපුංසක ලිංග නිසා නපුංසක ලිංග වර්ණයකින් යටතේ තමයි ඒක යන්නේ. එතකොට මේ සුනක දේනුව කියන එක කෙලින්ම ස්ත්‍රී ලිංග වලට එහෙම ගන්න පුළුවන් නේද ස්වාමීන් ඔව් වහන්සේ? දේනු කියන එක ස්ත්‍රී ලිංග පදයන්නේ. ඒතර සුනක දේනු කියලා තමයි දාන තියෙන්නේ. ඒතර දේනු සද්දේ වර්ණයකින් අනුව තමයි ඒක වර්ණ ගන්නට ඕනේ. පුරුෂ එතකොට අස්ස යන අපි වෙලඹ කියනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඒතර අස්ස දේනු කියලා එක තමයි ගන්න. පැහැදිලි ස්වාමීන් වහන්සේ. හරි. එතකොට ස්වාමීන් වහන්සේ අපිට සාමාන්‍යයෙන් ඒ කියන්නේ දැන් ඒ ශබ්දකෝෂය භාවිතා කරන්නේ නැහනේ තාම නේද ස්වාමීන් වහන්සේ? අපි තාම දැන් ඒ කියන්නේ ඒකට කාලයක් එනවා නේද ඉදිරියට එහෙමද? ඔව් ඒකට කාලයක් එනවා. දැන් මෙතන ගාන්ට ඉතින් පුරුෂ ශබ්දයට සමාන පද, පුල්ලිංග පද කියලා හොඳට වෙන් කරලා දීලානේ තියෙන්නේ. ඒ හින්දා ශබ්දකෝෂයක් හොයාගෙන යන්න ඕනේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ පුල්ලිංග පැහැදිලි කියලා ඊතරම් සරණයි. ඔව් තෙරුවන් සරණයි. පුල්ලිංග එක්සලන්ට්. කියලා දීලා තියෙන නිසා අපයි අමුතුවෙන් ශබ්දකෝෂයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒකේ ලිංගය හොයාගන්න. දැන් ප්‍රශ්නය වුවන් පස්සේ පීඨ කියන එක මට මතක නැහැ මොන ලිංගෙද කියන එක. ඒතකොට ශබ්දකෝෂය බලන්න ඕනේ. ඔය දැන් Android ෆෝන් වල පවා තියෙනවා මේ මෙන්න මේ පාලි සිංහල ශබ්දකෝෂය කියලා එකක්. ඒක ඔන්න ඕක ඩවුන්ලෝඩ් කරගත්තා නම් ඕකේ තියෙනවා ඔක්කොම ටික පදේ ගහලා විතරයි බලන්න තියෙන්නේ. නැත්තම් ඉතින් අර තඩි පොතක් තඩි ශබ්දකෝෂය අරගෙන පෙරලා බලන්න වෙනවා. හරි. අපි යන් අභ්‍යාස දෙවෙනි එකේ කොහොමද කරන්න කියන එක දැනගන්න. පුරිසස්ස ගෝනා කියන එක. දැන් පුරිසස්ස කියන එක ගන්නකො බලන්න. පුරිසස්ස කියන එක ගත්තයින් පස්සේ ඕක වැටෙනවා දැන් දෙකකට. නේද? පුරිසස්ස කියන එක වෙනම ගන්න. පුරිසස්ස කියන එක වෙනම ගත්තයින් පස්සේ ඕක වැටෙනවා මේ චතුර්ථී භක්තියටත් වැටෙනවා චට්ටි භක්තියත් වැටෙනවා මේ තියෙන මේ දෙකේ වැටෙනවා. එතකොට ගත්තොත් එහෙම චතුර්ථී විභක්ති ඒක වචනේත් වැටෙනවා. එහෙම නැත්නම් චට්ටි විභක්ති ඒක වචනේත් වැටෙනවා. එතකොට බලන්න මේක දාර චතුර්ථී භක්ති ඒක වචනය ගත්තොත් එහෙම කොහොමද තේරුම එන්න ඕනේ? පුරුෂයාට කියන එකනේ. ඔව්. පුරුෂයාට කියන අර්ථය තමයි ඒකේ තියෙන්නේ. චට්ටි භක්තිය ගත්තොත් පුරුෂ යාගේ කියලා තමයි එතන අර්ථය තියෙන්නේ. ඒකට මේ දෙකම හරි. ඔන්න මේ දෙක හරි කියලා ඔන්න පැත්තකින් තිබ්බා. ඊට පස්සේ ගෝනා කියන එක ගන්න බලන්න. මේක මම පිළිවෙත හදාන්න. හරි. ඊට පස්සේ ගන්න බලන්න ගෝනා කියන શબ્දේ. ගෝනා කියන શબ્දේ ගත්තයින් පස්සේ ඒක වැටෙන්නේ පුරිසා කියනවා වගේනේ. පඨම විභක්ති බහුවචන තමයි වැටෙන්නේ. ඒකට වෙන එකක් නැහැ. පඨම විභක්ති බහුවචනයට. ඒකට ඒකේ තේරුම කොහොමද එන්නේ? ගොන්නෝ ගොන්නෝ කියන පඨම විභක්තිය එන්නේ. එතකොට මේකේ අර්ථය එහෙනම් පරිවර්තනය ගත්තයින් පස්සේ අර්ථ දෙකක් ගන්න පුළුවන්. සම්පූර්ණ අර්ථ දෙකක් ගන්න පුළුවන්. එතකොට කොහොමද එන්නේ? මම ලියන්න ඕනේ මෙතන තියෙනවානේ. පුරුෂයාට නැත්තම් පුරුෂයාගේ ගොන්නෝ කියන එක තමයි උත්තරේනේ. පුරුෂයාට ගොන්නු නැත්තම් පුරුෂයාගේ ගොන්නු කියන එක තමයි ඒකේ පිළිතුර විදිහට එන්නේ. ඕම්ම විදිහට තමයි ඊතර අභ්‍යාස ටික කරන්නට ඕනේ. ඒකත් අර්ථ දෙක දෙක තියෙන ඒවා විතරයි මේ වගේ දෙකක් දාන්නේ. දැන් මනුස්සාන හත්තා කියන එක ගත්තාම ඒකේ අර්ථ දෙකක් තියෙනවා. චතුර්ථී භක්ති බහුවචනයක් තියෙනවා. චට්ටි භක්ති බහුවචනයක් තියෙනවා. මිනිසුන්ට අත් කියලා ගන්නත් පුළුවන්. මිනිසුන්ගේ අත් කියලා ගන්නත්
පුළුවන් දෙකම හරි එතකොට. එතකොට බුද්දස්ස ධම්මෝ ඒකෙත් එහෙමම තමයි. ඒකෙත් දෙකක් තියෙනවා. ආකාසම්මි සකුණා කියලා ගත්තොත් නන්නේ. හතරවෙනි එක ගන්න ආකාසම්මි සකුණා. ආකාසම්මි කියලා ගත්තොත් එම සත්‍ය විභක්ති ඒක වචන සකුණා කියලා ගත්තොත් පඨම විභක්ති බහුව වචන. එතකොට අහසෙහි කුරුල්ලෝ කියන එක විතරයි ඒකේ තේරුම ඉන්නේ. එතකොට ඒක තේරුමයි එන්නේ ওই විදිහට පැටලෙන්නේ නැහැ. ඉතින් ඔය වගේ දෙක දෙක තියෙනවා මේ විදිහට දාන්නට ඕනි. පස්සේ ඉතින් වාක්‍යයක් හදාගත්තන් පස්සේ උක්තාක්‍යාත සම්බන්ධය නිසා මෙහෙම මේ අනවශ්‍ය විකල්ප උත්තර කැපිලා ගිහිල්ලා හරි උත්තරේ විතරක් ඉතුරු වෙනවා. ඒ නිසා දැනට තියෙන අර්ථ ඔක්කොම ටික අපි දාගෙන අභ්‍යාස කරගෙන යන්න. ඔය විදිහට එන හෙට දවසේදී අභ්‍යාසාංක 2 පළවෙනි කොටස සිංහලයේ නැගී යුතු කොටස කියන එක සම්පූර්ණ කරගන්න. හොඳයි. දැන් කාට හරි මොනවද අහන්න තියෙනවද එහෙනම් පාඩම ඉවර කරන්න කලින්? අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. පුරුෂ තෙම සහ පුරුෂයා කිව්වහම ඒ දෙකේ පොඩ්ඩක් වෙනස කියන්න ස්වාමීන්. වෙනසක් නෑ දෙකම එකයි. පුරුෂ තෙම කිව්වත් එකයි පුරුෂයා කිව්වත් එකයි. අර වැඩි දුර පැහැදිලි වෙන්න තමයි පුරුෂ තෙම කියලා දාන්නේ. එතකොට පුරුෂ තෙම කියලා කිව්වොත් අනිවාර්යෙන් අපි දන්නවා ඒක පඨමා විභක්තියම තමයි කියලා. පුරුෂයා කියලා ගත්තොත් ඔක පඨමා වෙන්නත් පුළුවන්, ဒုတိ යා වෙන්නත් පුළුවන්. නැතුව වෙන වෙනසක් නැහැ. ස්තුති ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. එතන තෙම කියනකොට අර ගෞරවාර්ථයක් විදිහට වාක්‍ය හදනකොට යොදන පදයක් වගේ නේද ස්වාමීන් වහන්සේ? පුරුෂ තෙම තොමෝ කියලා නේද එන්නේ. ගෞරවාර්ථය දානවා නම්. එතකොට පුරුෂ පුරුෂ තොමෝ කියලා එන්නේ. එතකොට සෑහෙන සංකීර්ණ වෙන ආඛ්‍යාතයේ බහුවචනෙන් තියෙනවා. ඒව සිංහල ව්‍යාකරණ. ඒව කිසිම දෙයක් මෙතෙන්ට අදාළ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සිංහල ව්‍යාකරණය තුළ ඒව බහුවචනෙන් තිබ්බත් කියලා පාලියට අදාළම නැහැ. පුරුෂයා ගෞරවය නැතිව තිබ්බත් එකයි නැතත් එකයි එක්කෙනෙක් නම් ඉන්නේ ආඛ්‍යාතයේ ඒක වචනෙන් තමයි කියන්නේ. හැබැයි සිංහලේම නැහැ. සිංහල භාෂාව තුළ ගෞරවාර්ථ එනකොට ආඛ්‍යාතයේ බහුවචනෙන් තියෙනවා. නදී තොමෝ බලක් කියලා. එහෙම සමහර එතකොට සමහරස පාලි වාක්‍ය තුල කිසිම පුද්ගලයෙකුට ගෞරවාර්ථයෙන් වාක්‍ය හදන්න බැරිද? ඒ තියෙන වාක්‍ය වචන වලින් අපි හිතා ගන්න ඕන එහෙමද ස්වාමීන් වහන්සේ? මේක කිසිම ගෞරවයක් දක්වන්න බෑ පාලිය තුළින්. පාලියේ බුදුරජාණන් වහන්සේ වඩිනවා කියන එක කියන්නේ බුද්ධෝ ගච්ඡති කියලා. මිනිසෙක් යනවටත් කියන්නේ පුරිසෝ ගච්ඡති කියලා. ගච්ඡති කියන පදේ විතරයි තියෙන්නේ. දැන් සිංහල භාෂාව තුළ තමයි පාලියෙන් පෝෂණය වෙලා අර්ථ සම්ප්‍රේෂණය කරන මනාකොට බුදුරජාණන් වහන්සේ වඩිනසේක කියලා ගෞරවාර්ථයෙන් කියනවා. මිනිසා යයි කියලා සාමාන්‍ය විදිහට කියනවා. ඒ නිසා ඒ බෙහෙදේ ගෞරවාර්ථයේ තියෙන සිංහල භාෂාවේ විතරයි. පාලි භාෂාවේ කිසිම එහෙම ගෞරවාර්ථය හැඟවීමේ පදයක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි. තෙරුවන් සරණයි. ඔව් රේස් හෑන්ඩ් කරලා ඉන්නවා එක්කෙනෙක් අහන්න අන්මියුට් කරලා ප්‍රශ්නේ අහන්න. සරෝජා කියලා එක්කෙනෙක් කියනවා. එහෙනවත් දන්නේ අපිව. වැරදීමක් වෙන්නේ නැති එහෙනම්. හොඳයි අපි එහෙනම් අද දවසේදී සාකච්ඡාව නිමවටපත් කරමු. දෙවියන් සහිත ලෝකයාට පින්පෙත් අනුමෝදන් කරලා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි සියලු දෙනාට තෙරුවන් සරණයි.